ආයුබෝවන් චූටි දුවේ පුතේ. අද වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ A level 2025 combined maths applied paper එකේ part B එක. part B එකේ 14 වෙනි ගානේ B කොටස. 14 වෙනි ගානේ B කොටස බල පද්ධති. එතකොට දරුවනේ මේ 14 B කොටසේ 2025 applied paper එකේ රූප සටහනක් දීලා තියෙනවා. මම ඒ දීලා තියෙන රූප සටහන කල්ලාත වැදගත්තා. මෙතන දීලා තියෙන්නේ BAD කෝණය සමානයි BDC කෝණය සමානයි 90. BAD කෝණය සමානයි BDC කෝණය සමානයි 90. රේඩියන් 5 බෙදීම දෙක අංශක 90. AB සමානයි AD සමානයි 2.2 මූලයයි A. AB සමානයි AD සමානයි 2 මූල 2 2 මූල 2 වූ ABCD තල චතුරස්‍රයක් රූපයේ දැක්වේ. ABCD කියන්නේ එතකොට තලයක පිහිටි චතුරස්‍රයක්. විශාලත්ව පිළිවෙලින් 3p 3p ඒ කියන්නේ මෙතන බල පහක් දීලා තිනවා. 1 2 3 4 5යි. මේ බල පහ ක්‍රියා කරන රේඛා දීලා තිනවා. එතන මම මේක මේ දීලා තියෙන විස්තර බලලා ඒ බල ලකුණු කරන්නම්. විශාලත්ව 3p 3p AB AD AB දිගේ 3p AD දිගේ 3p එතකොට බල දෙකයි 2 මූලයයි p BD පහයි 2 මූලයයි p BC ඊළඟට 3 මූලයයි p DC. तो दरोने मां सरी सरे किए हुए मैं कहीं गाने कभी कर दिला तीनों AB AD BD BC DC दिगे अक्षरों अनुपलिव दक्कने पिलिवली एक नकुरों अनुपलिव दक्कने A से B A से D A पिलिवली मैं बल पहा दक्कनो मैं बल पद्धति है विशालत्व अल्प P सह बीटा PU පිළිවෙලින් ABAD දිගේ අක්ෂර අනුපිළිවෙලින් දැක්වෙන දිශාවට ක්‍රියා කරන බල දෙකකට සහ වාමාවර්ත අතර ක්‍රියා කරන ගූර්ණයෙන් වූ බල යුග්මයකට තුල්‍ය වේ. ඇල්ෆා බීටා සහ M යගේ සොයන්න. එතන මෙතන කියන්නේ දරුවනේ මේ බල පද්ධතිය තුල්‍ය වෙනවා. මම මේ තුල්‍යන සටහන් ටිකක් දල සටහනක් අඳින්නම්. එතකොට මේක තුල්‍ය වෙනවා ABAD දෙකේ ක්‍රියා කරන විශාලත්ව අල්ප p සහ බීටා p කියන බල දෙකකටත් ඒ වගේම වාමාවර්ත දිශාවට වාමාවර්ත අතර ක්‍රියා කරන ගූර්ණයෙන් වූ බල යුග්මයකටත්. හොඳයි මේ දෙවෙනි රූප සටහන එතකොට අපි යන්තම් අධගත දල වශයෙන් මේ දීලා තියෙන පළවෙනි බල පද්ධතිය. ඒ කියන්නේ මේ උඩ රූප සටහනේ තියෙන බල පද්ධතිය තුල්‍ය වෙනවා යට රූප ස්ථානයේ තියෙන AB සහ AD දිගේ ක්‍රියා කරන බල දෙකකටත් ඒ වගේම වාමාර්ථ පැත්තට ක්‍රියා කරන ගූර්ණයෙන් වූ යුග්මයකටත්. හොඳයි මේ බල පද්ධතිය මේ බල පද්ධතියට තුල්‍යයි. එහෙනම් අපේ බල පද්ධතික තුල්‍ය නම් මේ බල පද්ධති දෙකෙන්ම ඇති වෙන්නේ එකම සම්ප්‍රයුක්තය. ඔය තුල්‍ය වයින් කියන එක තේරුම් ගන්න පුළුවන්. තුල්‍ය වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් අනේ සංසිද්ධියෙන්. ඒ කියන්නේ බල පද්ධති දෙකේම එකම සම්ප්‍රයුක්තයක් තියෙන්නේ. නැත්නම් බල පද්ධති දෙකේම තියෙන බලපෑම එකයි. එහෙනම් එකම සම්ප්‍රයුක්තය නම් කියන්න පුළුවන් මේ සම්ප්‍රයුක්තය ඕන විදිහකට අපිට සලකන්න පුළුවන්. සම්ප්‍රයුක්තය සමානයි කියන්නේ සම්ප්‍රයුක්තය ඉබේදෙන කොටස සමානයි. ඒ කියන්නේ මේ පද්ධතියේ තිරස් ඉබේදිනේ සමානයි මේ පද්ධතියේ තිරස් ඉබේදින කොටස් වල එකතුවට. මේ පද්ධතියේ සිරස් ඉබේදින සමානයි මේ පද්ධතියේ සිරස් ඉබේදින කොටස් වල එකතුවට. ඒ වගේ මේ පද්ධතිය ඕනම ලක්ෂයක් කොට ගූර්ණය සමානයි මේ පද්ධතිය ඕනම ලක්ෂයක් කොට ගූර්ණයට. හරි. එහෙනම් අපි කියමු මෙහෙම කියන්න පුළුවන්. එතකොට අපි විභේදනය කරමු. තිරස් විභේදනය කරොත් ඉන්නේ මේ බල පද්ධතිය අපි ඔක්කොම බල ටික තිරසට විභේදනය කරමු. එතකොට ඊට කලින් දරුවනේ අපිට මේක නිකන් ජ්‍යාමිතික ලක්ෂණ කීපයක් හොයාගන්න වේවි. ඒව දැනගන්න වේවි.
මොකද විභේදනය කරනකොට අපට අවශ්‍ය වෙනවා යම්කිසි කෝණනේ. විභේදනය කරනකොට කෝණ අවශ්‍ය වෙනවා. ගූර්ණය ගන්නකොට දුරවල් ඕන වෙනවා. මොනවද අවශ්‍ය වෙන දුරවල්? මේක 2.2 මූලය, මේක 2.2 මූලය. එහෙනම් පයිතගොරස් ප්‍රමේය දැම්මොත් අපි මෙහෙම ගන්න එක ලෙපෙන්නම BD වර්ගය. නන්න BD කියන්නේ මෙතන කියන්න පුළුවන්. ඕනම් මෙහෙම ලකුණු කරන්න පුළුවන්. මේ දිගවල් දෙක සමාන හින්දා මේ කෝණාසක 45 ගානේ වෙනවා. ඒ කියන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක්. ABD කියන්නේ ඍජු කෝණී සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මේ කෝණ 45 වෙනවා. එතකොට මේක 45 මේක 45 නම් මේක ත්‍රිකෝණමිතියෙන් කියන්න පුළුවන්. PD කියන්නේ AB බෙදීම cos 45. ඒ කියන්නේ 2යි වර්ගමූල 2 බෙදීම 1/2 මූලය. මේක සුළු කරොත් වෙනවා 4යි a කියලා. නන්න පයිතගොරස් ප්‍රමේය දැම්මත් එන්නේ උත්තරේ. එතකොට මේක එනවා. ඊළඟට මෙන්න මේ කෝණය සොයාගන්න. එතකොට ඇල්ෆා බීටා සංකේත දාලා තියෙන හින්දා අපි මේකට අකුරක් දෙමු තීටා කියලා. දැන් BD කියන්නේ 4 නම් මේක 4යි මේක 3යි. එතකොට BC කෙනෙක් කියන්න පුළුවන් වර්ගමූල 3යි වර්ගය ධන 4යි වර්ගය. එතකොට දරුවනේ මේව ඔගේ විදිහ කටපාඩමින් දාන්න පුළුවන්. ඍජු කෝණ ත්‍රිකෝණයක පාදවල දෙක 3 4 නම් ඉතුරු පාද දෙක 5. එතකොට එන්නේ කොහොම හරි මේක සුළු කරාම එන්නේ 5යි a. ඊළඟට දරුවනේ මෙතනින් කියවන්න පුළුවන් cos θ sin θ. අපි ඒවා දැම්ම හදාගෙන තියෙමු. අපි ඒවා ඉතින් කියන්නේ මේක කල්ලාතු දැනගෙනම හදන එකක් නෙවෙයි. ටිකක් අපිට අනුමාන කරොත් පේනවා විභේදනය කරනකොට මේවා cosine අවශ්‍ය වෙනවා. බල විභේදනය කරනකොට කෝණ ඕන වෙනවා. ගුරුණ ගන්නකොට දුරවල් ඕන වෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම කරන්නේ නොදන්න දුර සොයාගත්තා BD. දැන් නොදන්න කෝණය සොයාගන්නමු. දැන් මේ ඍජු කෝණ ත්‍රිකෝණය ගත්තොත් මේ ත්‍රිකෝණය ගත්තොත් ලියන්න පුළුවන් cos θ සමානයි මොකද අපි කෙලිම ලියමු 4යි a බෙදීම 5යි a. එතකොට එන්නේ 4යට 5. ඒ වගේම sin θ සමානයි 3යට 5. මේ වගේ ඉතින් අපි ගණන් හදලා පළපුරුද්දෙම දන්නවා. හරිද? නැත්නම් ඉතින් පයිතගොරස් ප්‍රමේය කියන්න පුළුවන්. අර වර්ගවල එකතු වර්ගමූලය අරගෙන ඕනනම් මේක cos sin වලට ඉතින් අර අපේ සාමාන්‍ය ත්‍රිකෝණයේ බද්ධ පාදයේ කරණයේ සම්මුඛ පාදයේ බෙදීම කරණයේ සූත්‍ර දාලා ලියන්න පුළුවන්. හොඳයි. අපි දැන් අවශ්‍ය වෙන කරුණු ටික ඔක්කොම හොයාගත්තා. දැන් ඉතින් අපි ව්‍යවහාරික ගණිතයේ මූලධර්ම යොදන්න සූදානම් දැන්. එතකොට තිරස්සි ભેදනය කරමු. මම මෙතනින් පටන් ගන්නම්. තිරස්සි ભેදනය කරොත් වෙන්නේ දැන් ඉතින් ටක් ගාලා තිරස්සි ભેදනය කරන් යමු. ඕන පටන් ගත්තා. හැබැයි තිරස්සි ભેදනය කරන්න බල දිහා බලාගෙන. වැරදිලවත් මේ අගයන් දිහා බලාගෙන විභේදනය කරන්න එපා. එහෙම කරන්නේ නැහැ අපි හිතුවට නේ. බල බලමු. 3යි p. ඒ කෙලිමේ පැත්තට තියෙන්නේ. ඊළඟට මේ උඩ තියෙන 3යි p වලින් සම්ලස් එකක් එන්නේ නැහැ. 2යි 2 මූලය p මෙහාට තියෙන්නේ. 2යි 2 මූලය p මෙහාට තියෙන්නේ. ඒක තිරස් සම්ලස් එක තියෙන මේ පැත්තට. ඒ කියන්නේ ඍණ 2යි මූල 2යි p cos 45. දැන් බල කීයක් ගත්තද? 1යි 2යි මේ බලය තිබේටම අරගෙන තියෙන්නේ. මේ බලය මොකක්ද? මෙන්න මෙතන අපි සිරස් රේඛාවක් අදිමු. මොකද තිරස් රේඛාවක් අදිනට වඩා පැහැදිලිව සිරස්යක් අදින්න පුළුවන්. මේ කෝණය 45යි. හොඳට බලන්න. මේ කෝණය 45යි, මේක 90යි. එහෙනම් 90 ද 45 135යි. එතකොට 180 135යි කියන්නේ අනේ ආයි මේකත් වෙනවා අංශක 45. මේක. දැන් මේ 45යි මේ බලය බලාගෙන තිරසනේ බෙදනය කරමු. ඒකත් වෙන දකුණට. 3යි 2 මූලය p cos 45. ඊළඟට අවසාන බලය 5යි 2 මූලය p. ඒක මෙන්න මේ පැත්තට ටිකක් බරයි. ඒ කියන්නේ මේක සුළු කෝණයක් වෙනවා. සමහරට සැකයක් තියෙනවා මේ තීට කෝණේ ගොඩක් විශාල නම් මේක මෙහාට යනවාද කියලා. ඒකත් එක්ක කොහෙ ගියත් ප්‍රශ්නයක් නැහැ. ටිකක් මෙහෙම ඇදගෙන තියුණා මේක මෙහෙම එන්නේ. ඒත් ඉතින් ඒ පැත්තට ගත්තත් හරි. කොහොම හරි අපි උපකල්පනය කරමු. නේද උපකල්පනය කරන්න දෙයක් නැහැ. ඉතින් මේක ටිකක් බැලුවම පේනවා මේක 45යි. sin θ 5/3 කියනකොට එන්නේ අත් වශයෙන්ම 5/3. අංශක 26ක් විතර.
ඒව ඉතින් දැනගන්න ඕනේ නැහැ නිකන්. ඉතින් දරුවන්ට පළපුරුදු තියෙනවා නම් ටිකක් මේවයි කෝණ හුරු වෙන්නත් ඕන ටිකක්. දුර පුතාලා ගොඩක් දක්ෂ ළමයි නම්. හරි. එතකොට කොහොම හරි මේක 45 මේක 20 ගානක් කිව්වම 75ක් විතර. ඒක දැනගන්න අවශ්‍ය නැහැ මේක සුළු කෝණයක් විදිහට හෝ මහා කෝණයක් විදිහට ලකුණු කරන්න පුළුවන් තීටා. කොහොම හරි මේ දීලා තියෙන හැඩය අනුව පේන සුළු කෝණයක් අනුව. එතකොට 45 තර තීටා. එහෙනම් මේක විභේදන කොටස එන්නේ 5 මූල 2යි p. 5 මූල 2යි p cos 45 තර තීටා. එතන ඍණ වෙනවා. ඍණ 5 2 මූලය p cos අංශක 45 තර තීටා. ඕන්න මේ ඔක්කොම තියෙන මොකද්ද? ආපහු කියනවනම් මෙතන මේ ලියලා තියෙන්නේ. මෙතන මේ ලියලා තියෙන්නේ මේ බල පහේම තිරස්ස බෙදෙන කොටස. ඒ කියන්නේ මේ බල පහේම තිරස්ස දකුණට තියෙන බෙදෙන කොටස්. ආයෙ කියනවනම් 3p කෙලින්ම තියෙනවා. ඒක ධන 3p දැම්මා. 3p සිරස්සින්ද එකෙන් බලපාමක් එන්නේ නැහැ. ඉතින් අපි ලිව්වෙන්නේ නැහැ එහෙම එකක්. 2 මූලය p cos 45. ඒක වම් පැත්තට. එහෙනම් ඍණ කියලා ලිව්වා. 3 මූලය p sin 35. හෝ cos 45. ඒක sin කෙලම ලියන්නම් මේක. sin cos ගියන් දෙකම 1.45යි. ඒ වුණා මම ඉතින් ඕගොල්ලන්ට ඇදලා පෙන්නු මේකනේ. එහෙනම් මේක බැලුවම පේන්නේ මේකයි sin 35 කියලා. cos කියලා කියනවනම් මේ උඩ 45 මේක ගන්න ඕනේ. මේ දෙකම එකයි. 5 මූලය p θ ධන 45 cosine. මේක සමාන වෙන්නේ මොකටද? ඒ කියන්නේ මේ ඔරිජිනල් මූලික බල පද්ධතියේ තිරස්ස බෙදෙන කොටස සමාන වෙනවා. මෙන්න මේක තුල්‍ය වන බල පද්ධතියේ තිරස්ස බෙදෙන කොටස. ඒක එතකොට ඇල්ෆා p. ඇල්ෆා p විතරයි ඉන්නේ. බීටා p එන්නේ නැහැ. ඉතින් ගෝරණේ කවදාවත් බලයක විභජන කොටසක් එන්නේ නැහැ නේ. හරි. ඇල්ෆා p. දැන් මේක සුළු කරමු. සුළු කරනකොට දරුවනේ එකපාරටම කීප දෙයක් හිතමු. p කපන්න පුළුවන්. මේ 45ට අගය ආදේශ කරන්න පුළුවන්. මේ කොස් කතාව ප්‍රසාරණය කරන්න පුළුවන්. අපි ඉතින් විභාග වල දීති ඉතින් අර අපේ වෙලාව විතර කරගන්නේ. ඔන්න පේන හැම එකම එක සැරේටම කරමු. නැත්නම් p කපන්න එක පේලියයි වර්ගමූල දෙකට එක පේලියයි එහෙම ගත්තා තේරුමක් වෙන්නේ නැහැ. හරි. හැබැයි හරියට සුළු කරන්න ඕනේ. 3 ඍණ මෙතන cos 45ට එකයට මූල දෙක දැම්මොත් දෙකේ මූලය කැපෙනවා. මෙතන ඉතුරු වෙන්නේ ඍණ 2. p කපනත් එක්කම දරුවනේ අර 45 අගිනුත් ආදේශ කරනවා. මෙතන ඉන්නේ එකයට මූල දෙක p කැපුණ 3. මෙතන ඉන්න ඍණ මෙන්න මෙතන පොඩ්ඩක් ලියලා පෙන්නමු. එහෙම නැත්නම් හරි නෑ ඒකදී. cos a ධන b cos 45 ඒක ඉතින් මෙහෙම ලියුවට කමක් නෑ අගේ දාලම. cos 45 cos theta ධන නෑ කමක් නෑ තියන cosine උත් ආදේශ කරන හින්දා cosine ලියන හින්දා අපි තාපිරේ ලියමු. cos a cos b ඍණ sin a sin b cos a cos b ඍණ sin a sin b සමානයි ඇල්ෆා. අපි p කපුවා. එතකොට මෙතන දැන් මේ දරුවනේ cos a ධන b ප්‍රසාරණය. cos a ධන b කියන්නේ cos a cos b ඍණ sin a sin b. දැන් පුළුවන් 45ටත් දාන්න පුළුවන් θටත් දාන්න පුළුවන්. ඒකම පුළුවන් ඒවා සුළු කරමු. 3යි 3යි 6යි 6යි 2යි 4යි ඍණ ඕන්න දැන් sin 45ට cos 45ට 1/2 මූල 1/2 මූල දැම්මම දෙකේ මූල කැපෙනවා. ඒතකොට ඍණ 5යි. මෙතන ඉතුරු වෙන්නේ cos θ ඍණ sin θ 4/5 ඍණ 3/5 සමානයි ඇල්ෆා. දැන් මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද එතකොට? 4/5 ඍණ 3/5 කියන්නේ 1/5. 1/5 5 කැපුණාම 4 ඍණ 1 කියන්නේ 3යි. 3 සමානයි ඇල්ෆා. ඒ නිසා ඇල්ෆා සමානයි 3. මේකේ උත්තරය. හොඳයි දරුවනේ ඊළඟට මම ඉතුරු ටිකත් මේ පැත්තෙන් මම කරලා ලියනවා. මොකද මේ සොයාගත කරුණු ටික දිගටම අවශ්‍ය වෙන හින්දා. ඊළඟට ළමයිනේ අපි බල ටික සිරසිරි බෙදනය කරමු. ඒ කියන්නේ මේ මූලික සටහනේ ඔරිජිනල් ඩයග්‍රෑම් එකේ මේක තුල්ලියන් ඩයග්‍රෑම් එකේ මේ දෙකේම සිරස් බෙදන කොටස් වල සිරස් ඉහළට තියෙන බෙදන කොටස්
වලයික්කේ සමාන කරමු. එහෙනම් මේ රූප සටහන බලාගෙන ඔක්කොම බල ටික ඉහළට බෙදෙන කරමු. බල පහම. ඕන මෙතනින් පටන් ගත්ත 3p. අන්න පටන් ගත්ත නම් බිඳුවයි. 3p තිරස්සේ දෙක එන්නේ නැහැ. හැබැයි මේ 3p එනවා 3p. හරි. එහෙනම් සිරස් ඉහළට බෙදෙන කරොත් එන්නේ. මේකද අපි අර එළියලා හරියන්නේ නැහැ නේ. ඒකට සිරස් වෙන්නේ නැහැ නේ. කොනෙම ලියන්න මම හිතනවා මේ ටික පේනවා කියලා 3p මේ බලෙන් නෙමෙයි මේ බලෙන් 3p මේ බලෙන් එන්නේ 2 මූලයයි p cos 45 ඒක ඉහළට 2 මූල 2p cos 45 ඊළඟට මේ 3 මූලයෙන් එන්නේ 3 මූලයයි cos 45 ධන අන්තිමට එන්නේ මෙයයි එන්නේ මෙයාද එන්නේ 30ට 5 මූලයයි p sin θ ධන 45 සමානයි ඒ කියන්නේ මේ අපි දැම්මේ මේ බල පහේම සිරස් උඩු අතට මේ බල පහේම සිරස් උඩු අතට තියෙන ભેදෙන කොටස් මෙයාගෙන් එන්නේ නැහැ මෙයාගෙන් කෙලිම 3p එනවා මෙයාගෙන් එන්නේ 2 මූලයයි p cos 45 මෙයාගෙන් එන්නේ 3 මූලයයි p cos 45 මෙයාගෙන් එන්නේ 5 මූලයයි p sin θ ධන 45 ඒ ඔක්කොම ටික සමානයි මෙන්න මේ බල පද්ධතියේ සිරස් ඉහළට තියෙන ભેදෙන කොටස බීටා p ඊළඟ දරුවනේ මේකත් අපි අර කලින් වගේම එක සැරේට ඉවරයක් කරමු p කපනවා 45ට ආදේශ කරනවා 3 ධන මෙතන 2 45ට ආදේශ කරනවා මූල දෙක කපනවා මෙතනත් එන්නේ 3 හොඳ මට යටින් ලියන්න පේන්නේ මොකද මෙන්න මේ ටික ඔක්කොම එකතුව තමයි මේ බීටා p වලට සමාන වෙන්නේ. මෙන්න මේ එකතුව සමානයි බීටා p. එතකොට මෙතන ඉන්නේ 3 ධන 2 ධන 3 ධන 5යි මූල 2 sin θ ධන 45 sin θ cos 45 ධන cos θ sin 45 සමානයි බීටා p කැපුණා. දැන් ටාර් ගාලා දාමු 45ට දාමු 1ට මූල 2 1ට 2 මූලේ 2 මූලේ කුඩා පුදුනකාරේ 2 මූලේ කැපුණා මේකත් එකතු කරලාම ලියමු 6 2 8යි ධන 5යි sin θ කියන්නේ 3ට 5 cos θ කියන්නේ 4ට 5 එතකොට ඒක සමානයි බීටා දැන් මෙතන ලස්සන වැඩක් වෙනවා 5 5 කැපෙනවා 4 3 7 7ට 15 කමන්නේ නැති අපට ඕන ඉලක්කමක් આવත් කමන්නේ නැහැ බීට සමානයි 15 දැන් දරුවනේ තිරසරයි ભેදනය කරොත් ඒක න තිරස්සී ભેදන කොටසලා එක්කයයි සිරස්සී ભેදන කොටසලා එක්කයයි මේ රූප සටහන් දෙක අපි වෙන වෙනම සමාන කරා වෙන වෙනම සමාන කරාම පළවෙනි එකෙන් එනවා අල්ප සමානයි 3 කියලා මෙන්න මේ දෙවෙනි එකෙන් එනවා බීට සමානයි 15 කියලා එම් හොයන්න ඕනේ එම් නේ මොකද අපෙන් අහන්නේ මේ අගයන් තුනම ඇල්ෆා බීටා එම් එම් වල ඉතුරු වැඩේ කරමු සාමාන්‍යයෙන් අපි බලපද්ධතිය වලට කරන කරුණු තුනක් තියෙනවා තිරස්සි ભેදනය සිරස්සි ભેදනය ගූර්ණය එහෙනම් මේ පද්ධතිය ඕනම ලක්ෂයකට ගූර්ණය සමානයි මේ පද්ධතිය ඕනම ලක්ෂයකට ගූර්ණය ඕනම ලක්ෂයක් කිව්වොත් හරියනවා හැබැයි ගූර්ණය ගන්න ලක්ෂය එකම ලක්ෂයක් වෙන්න ඕන මේ සටහන් දෙකේම ඒකට පහසු ලක්ෂය මොකක්ද? මට නම් පේන පහසුම ලක්ෂය කියන්නේ ඕන D ලක්ෂය ගන්න පුළුවන්. හැබැයි ඒතර මෙතන D ගන්න ඕන. මොකද D ලක්ෂය ගත්තොත් බල ගොඩක් කැපිලා යනවා. හැබැයි මෙතන මේ බලය එනවා. එහෙනම් A ලක්ෂය ගන්න. මම හිතන A ලක්ෂය ගත්තොත් වඩා ලේසි. ඒතර මේ බල දෙක කැපෙනවා. දැන් දරුවනේ අපි A ලක්ෂයට ගුණය ගනිමු. ඉස්සල ගුණය ගනිමු. මෙන්න මේ දෙවෙනි සටහනේ. මොකද එතකොට ඒක ගුණය ගත්තොත් එක උත්තරය එන්නේ. එතකොට මේ දකුණු පැත්තේ ඒව ටික දිගටම සමාන කරන් යන්න පුළුවන්. නැත්නම් වම් පැත්තේ කිස්සෙල් ලියුවොත් මේක සමාන m කියලා ලියන්න වෙනවා. අනේ ඊට පස්සේ m ලැබෙනකම්ම ඔක්කොම ටික ලියන්න වෙනවා. හරිද?
එහෙනම් මෙහෙම ලියමු. ඉස්සෙල්ලා යට පැත්ත ගනිමු. මේ සටහන ගත්තොත් මොකද ඒ වටා වාමාර්ථ ගුණය ඉන්නේ. අපි දැන් කරන්න හදන්නේ මේ රූප සටහන් දෙකේම ඒ ලක්ෂ්‍ය වටා වාමාර්ථ ගුණ සමාන කරන්න යන්නේ. එහෙනම් ඒ ලක්ෂ්‍ය වටා මේ රූපේ වාමාර්ථ ගුණය කියන්නේ මේ දෙක කැපෙනවා. ඒ ලක්ෂ්‍ය හරහා යන හින්දා මේ බල දෙක කැපෙනවා. ඒ ලක්ෂ්‍ය වටා මේ ගුණය වෙන්නේ නිකම්ම m. ගුණයක් තියෙනවනම් කවදාවත් අපි දුරක් ගැන හිතන්නේ නැහැ. ගුණය හැම දානවා කෙලින්ම. හරිද? එතකොට m සමානයි දකුණු පැත්තේ ලියමු ඒ ලක්ෂ්‍ය වටාම. මෙතන ගත්ත ඒ ලක්ෂ්‍යයෙන්ද මේ රූප සතරනේ ගන්නත් ඕනේ ඒ ලක්ෂ්‍යය. හරි. එතකොට මේ බල දෙකෙන් නැහැ. ඔන්න ලොකු පහසුවක් එනවා. පොඩි පහසුවක් එනවා. 3p මේ ලක්ෂ්‍ය රඳ ගුණයක් එන්නේ නැහැ. මේ බලය ගනිමු. 2 මූලය p ගත්තොත් එන්නේ 2 මූලය p ගත්තොත් එන්නේ ඕන දරුවනේ මෙහෙම කරන්න පුළුවන්. මෙන්න මේ බලය වෙනුවට සලකන්න පුළුවන්. මේ බලය වෙනුවට සලකන්න පුළුවන්. ඒක සංරචක දෙක. මේක තිරස්සී බෙදන කොට 1 මූල 2 cos p. මේක සිරස්සී බෙදන කොටස 2 මූලය p sin 45. එහෙනම් මේ බලය වෙනුවට තිරස්සී බෙදන කොටස ගත්තොත් ඒක මේක හරහා යනවා. මේ බලයේ සිරස්සී බෙදන කොටස තියෙන මෙහෙමයි. හරිද? මේ බලයේ තිරස්සී බෙදන කොටස මේක හරහා යනවා. මේ බලයේ සිරස්සී බෙදන කොටස මෙහෙමයි. අන්න ඒකෙන් ගුණයක් එනවා. අපි කරන්නේ දැන් මේ බලය වෙනුවට සලකනවා. ඒ බලයේ තිරස්සා සිරස් සංරචක. ඒතර මේ බලයේ තිරස් සංරචක මේක හරහා යන ඉඳ ගුණයක් එන්නේ නැහැ. සිරස් සංරචකේ b හරහා යන්නේ. ලම්බදුරු කියන්නේ 2 මූලයමයි. එතකොට ඉස්සෙල්ලා ලියමු බලයගේ 2 මූලය p sin 45 මේක තමයි බලයේ සංරචකයේ විශාලත්වය. දුර කියන්නේ 2 මූලය a. මෙතන දරවල මේ රූප සටහන බලලා තේරුම් ගන්න ඕන. ලම්බ දුර කෙලින්ම බලයට ලම්බ දුර නෙවෙයි ගත්තේ. බලයේ සංරචකයට ලම්බ දුර. එක සංරචකයක් මේක හරහා යනවා. අන්න සිරස් සංරචකයට දුර තමයි 2 මූලය කියන්නේ. හොඳයි. දැන් බල තුනක් ඉවරයි. මේ බලය ගනිමු. එතන තිබේදන කළ ගනිමු. 3 මූලය cos 45 මෙහෙම යන්නේ. එහෙනම් ඒකෙන් නෑ 3 මූලය sin 45 තිරස්ස දකුණට. එහෙනම් ඒ ගුණනේ දක්ෂිනාවර්තව. එහෙනම් මෙතන දාන්න ඍණ 3 මූලය p sin 45. ඒ කියන්නේ මේ බලයේ තිරස් සංරචකය d හරහා මෙහෙම ඉන්නේ. එතකොට ඒකෙන් ලැබෙන ගුණනේ දක්ෂිනාවර්තව මෙන්න මේ බලයේ ඒ ලක්ෂ්‍යයට ගුණේ දක්ෂිනාවර්ත වෙන්නේ. එතකොට ඒක වැඩි කරන්න ලම්බ දුරෙන් 2 මූලය e. දැන් මේ බලයත් ඉවරයි. මේ බලයත් අපි ගන්නම සංරචක ක්‍රමයකටම. එහෙනම් මේක සිරස් සංරචකයේ ඉන්නේ. මේ විදිහට තිරස් සංරචකයේ මේක හරහා යනවා. සිරස් එකෙන් එන ගුණේ ඉන්නේ. 5 මූලය p sin θ ධන 45 වැඩි කිරීම ලම්බ දුර. එතකොට එන්නේ තරම් ඍණ. හොඳයි දරුවනේ අපි දැන් මෙයාගේ සුළු කරමු. අපි මෙතනත් අර කලින් වගේ p කැපෙන්නේ කැපෙන්නේ නැහැ. ඒව එළියට ගන්න වෙනවා. අපි හැම එකකින්ම p එළියට ගනිමු. මෙන්න මේව හලන්න නැතුව ලියා ගන්න ඕනේ. මාත් ඉතින් හලුනට පස්සේ තමයි ලියන්නේ. එහෙම වෙනවා. හරිද? හොඳයි. pa පොදු වරහන් තුල එන්නේ මොකද්ද? 2 මූලය මෙතන එන ඔක්කොම ටික ලියමු. 1ට 2 මූලය 2 මූලය කැපෙනවා. දෙවරක් 2 4යි 2 මූලය. මෙතන එන්නේ 1ට 2 මූලය 2 මූලය කැපෙනවා. ඊතර වෙන්නේ 3වරක් 2 6යි 2 මූලය. මෙතන එන්නේ මෙතන සුළු කළම ලියම දරුවනේ. මෙච්චර අපි ඉතින් පැහැදිලි කරන්නේ. මේක සුළු කරා මොකක්ද දෙන්නේ? sin θ cos 45 ධන cos θ sin 45. ඒතර 45 sin cos ගේ 1ට 2 මූලය. එනවා වරහන් ඇතුළේ ඉන්නේ sin θ ධන cos θ. 1ට මූල දෙක 1ට මූල දෙක එකක් කැපෙනවා 5යි. එතකොට ඉන්නේ 5 වරක් 2 10යි. 5 වරක් 2 10යි. p 2 මූලය. එතකොට ඉන්නේ 10 වෙනවා. හරි. ඒකට අමතරව sin a cos b ධන cos a sin b. මෙතන ඉන්නේ sin θ ධන cos θ. 3 බෙදීම් 5 ධන 4 බෙදීම් 5.
සමානයි PA මෙතන එළියේ එනවා දෙකේ මූලයක්. හරිද? පස්වරක් දෙක 10යි දෙකේ මූලය. අපි ලියා ගනිමු මෙතනින්. දැන් එන්නේ මොකක්ද? PA දෙකේ මූලය පොදු ගන්න පුළුවන් දැන්. PA මූල දෙක පොදුයි. 4 ඍණ 6 මෙතන එන්නේ 4 3 7යි. පස්වරක් 2යි දෙවරක් 7 14යි. तर මෙතන සුළු කරා මොකක්ද දෙන්නේ? ඍණ 2 ධන 14 12යි. උත්තරේ එන්නේ 12යි PA දෙකේ මූලය. මේකේ වාමාර්ථ දිශාවට. වාමාර්ථ දිශාවට. ඉතින් කලින්ම දීලා තිබ්බනේ m කියන ගුණය තියෙන වාමාර්ථ නම් අන්තිමට වාමාර්ථ පත්‍ර ගත්ත ගුණේ ධනාගයක් වෙන්නේ. හොඳයි දරුවනේ. මේ ගාන ඊළඟ කොටසෙදි දීලා තියෙනවා ඉතින් පොඩි කොටසක්. දැන් ඉහත බලපද්ධතියට චතුරාශ්‍රය තලයේ ක්‍රියා කරන බලයුක්මයක් එකතු කරනු ලබන්නේ නව බලපද්ධතිය සම්ප්‍රයුක්තය D හරහා යන පරිදිය. එකතු කළ බලයුක්මේ ගුණය සොයන්න. එන අපිට පොඩ්ඩක් මේ ටික මකලා දැනගන්න වෙන මොන උත්සාහයක්. මෙන්න මෙයාගේ ටික තමයි දරුවනේ කලින් ලැබුණේ. ඉතින් මම ඒ ටික මකලා තියෙන ඉඳ කලින් නැත්නම් අර හරි ස්වාගෙන අපහසු වෙන මේක එකපාරටම ලියුවා. දැන් මෙහෙම දරුවනේ කියන්නේ අපි වෙන දේ මෙතන කියමු බලපද්ධතියට. මෙතන දරසටහනක් හදාගත්තාම හරි මේ වගේ අවස්ථාවලදී විභාගෙ දුනත් එහෙම කරාට කිසිම වරදක් නැහැ. මොකද ආයෙත් අර තීට කොන බල දුරවල් කිසිම දෙයක් ලකුණු කරන්න ඕනේ නැහැ. ඒක කියන්නේ මේ චූටි කාලට තේරෙනවා ටික නේ. හොඳයි. මම ඉතින් මකුවට මට මේක බලන්න වෙනවා. A B D C මේ ලක්ෂ ටික අමතක කරන්න හොඳ නැහැ. මෙන්න මේ බලපද්ධතිය. ඒ කියන්නේ දැන් බලපද්ධතිය කියනකොට අපි ගනිමු අර දෙවෙනි බලපද්ධතිය. අර පළවෙනි එක සංකීර්ණ වැඩි. අර මුලින්ම මේක තුල්ලේන බලපද්ධතිය තමයි මේක. සහ M කියන යුග්මය. දැන් මේක තුල්ලේ ගන්නවා මේකට මෙන්න මේ වගේ එකකට. මොන වගේ එකකට තුල්ලේ කරන්නේ? A B C D මේක D හරහා යන තනි බලයකට. මෙන්න මෙහෙම එකකට තුල්ලේ කරන්නේ මේ. ඒ කියන්නේ මෙතන දැන් තියෙන්නේ බල දෙකක් සහ ගූර්ණයක් විදිහට මේක මෙතන තනි බලයකට තුල්ලේ කරනවා. තුල්ලේ කරන්නේ නිකන් නෙවෙයි. මොනවාරි පැත්තකට උදේට ගූර්ණයක් වලින්. අපි හිතමු මේ ගූර්ණිය තියෙන මේ පැත්තටම ලකුණු කරනවා. අපි හරියටම කල්තියක් දන්නේ නැහැ නේ. මේක වාමාර්ථින්ද මේක වාමාර්ථව ලකුණු කරමු. ඉතින් ඒක වාමාර්ථව ඍණාගයක් නම් ඒක ධන වේවි. හරි. අපි යොදන ගුණේ G කියලා ගත්තා. මේකට තුල්ලයයි. තුල්ලිය කියන්නේ නේ D ලක්ෂ්‍ය වටා ගුණය ගනිමු. ඒ කියන්නේ මේ රුස්පුරසරණේ D වටා ගුණය සමානයි. මේක D වටා ගුණය. හැබැයි මෙතන G යොදන දරුවනේ මේ පද්ධතියටනේ. ඒ කියන්නේ මේ පද්ධතියට තමයි G කියන ගුණයක් යොදන්නේ. ඒක යෙදුනම තමයි මේ තත්ත්වෙ එන්නේ. හොඳයි ඒ ගානේ කියන්නේ මේ විදිහට. නැතුව මේ පද්ධතිය R ට සහ G වට තුල වෙන කෙනෙක් නෙවෙයි කියන්නේ. මේ පද්ධතියට G කියන ගුණයක් යෙදුවොත් මේක හරහා යනවා. එහෙනම් D වටා ගුණය ගනිමු. D වටා වාමාර්ථ ගුණය. මොකද D වටා වාමාර්ථ ගුණය මේ සටහනේ. මේ සටහනේ D වටා ගුණය ගන්නකොට මෙන්න මේ ඔක්කොම ගැන අවධානය යොමු කරන්න ඕන. බල දෙකක් තියෙනවා, ගුණ දෙකක් තියෙනවා. මේ බල දෙකෙන් D වටා ගුණය එන්නේ අල්ප බලය විතරයි. අල්ප බලයේ ගුණය වාමාර්ථයි. එහෙනම් වාමාර්ථ ගුණය එන්නේ අල්ප P වැඩි කිරීම ලම්බ දුර කියන්නේ AD වල දිග 2 මූල 2A. තවද මෙන්න මේ දෙන්නත් එනවා. මේ ගුණ දෙක හැම එකතු වෙනවා. ගුණ තින් ඉතුරු වෙන්නේ ගුණ විදියටමයි. අපි ගුණ ගන්නේ වාමාර්ථව හින්දා ඒ වගේ මේ ගුණ දෙකම තියෙන වාමාර්ථව හින්දා ගුණ තින් අර අකුරු දෙක විතරයි එකතු වෙන්නේ. G ධන M සමානයි මේ සටහනේ D වටා ගුණේ අනේ බිඳුවයි. මොකද මේ බලය මේක හරහා යනවා.
දැන් මේක නම් ටිකක් අමාරුවක් කියන එකක් නෑ. හැබැයි ඇල්ෆා වලට අරාගේ ආදේශ කරමු. ඇල්ෆා කියන්නේ 3යි. 3යි 3 වර 2 6යි. ඒකට නේ 6යි p වර්ගමූල 2යි. a m කියන එක හොයාගත්ත කලින් 12යි p a වර්ගමූල 2. ධන g සමාන 0යි. දැන් g යුක්ත කරමු. g සමානයි ඍණ 18යි p a වර්ගමූල 2. එම නිසා කියන්න පුළුවන් g දැන් වාමාර්ථ ගත්තොත් ඍණ කියලා එනවා නේ. මෙහෙමයි දැන් ඉන්නේ. වාමාර්ථ පැත්තට එනවා g සමානයි ඍණ 18යි pa දෙකේ මූලය කියලා. එම නිසා ලියන්න පුළුවන් g කියන ගුණය 18යි pa දෙකේ මූලය දක්ෂිණාවර්ත පැත්තට. මේක තමයි උත්තරේ. හොඳයි දරුවනේ, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.